grace of God. ඔයාගේ සැබෑම සාර්ථකත්වය තියෙන්නේ ප්‍රදර්ශනය ඇතුළේ නෙමේ. ඔයාගේ සැබෑම සාර්ථකත්වය තියෙන්නේ ඔයා ගොඩනගාගත්ත පදනම ඇතුළේ. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දෙමව්පියනි, ආදරණීය දරුවනි, ඔබ හැම කෙනෙක්ටම. අද දවසේ කාලයකට පස්සේ තාර්කික ඒ වගේම ජීවිතයට අවශ්‍යමයි කියන මොටිවේෂනල් තෝට් එකක් අරගෙනයි එන්නේ. දැන් ෆාදර් මොනවද අද දවසේ දෙන්න යන පණිවිඩය? මෙහෙම හිතනවා ඇති. ජීවිතයට අවශ්‍යම කරන පණිවිඩයක්. අපි හැම කෙනෙක්ගේම සාර්ථකත්වයේ තියෙන්නේ ප්‍රදර්ශනය ඇතුළේ නෙමෙයි. හරි බුද්ධිමතා, හරි සැලැස්මක් තියෙන කෙනා, හොඳ මෙතඩොලොජි එකක් ෆලෝ කරන කෙනා, ඒ කෙනා ප්‍රදර්ශනය කරන්නේ නැහැ. වෙන්න තියෙනවා. ඊට පස්සේ දේවල් දැකලා තමයි කෙනෙක්ට නිගමනයකට එන්න පුළුවන්. මේ කෙනා මේ වගේ ගේමක් ගහලා තියෙනවනේ. මේ වගේ තැනකට ගිහිල්ලා තියෙනවනේ. ආපු ගමන මේ වගේනේ, ප්‍රොසීඩර් එක මේ වගේනේ. කෙනෙක්ට තමන්ගේ ජීවිතය බලලා අත්දකින්න සලස්වනවා. ඒ තමයි සැබෑ සාර්ථකත්වයක් කරා යන පුද්ගලයාගේ ස්වභාවය. එhmenan අපි හැමෝම උත්සාහ කරන්නේ කවදාරි දවසක සාර්ථක වෙන්නනේ. අපි හැමෝම කැමති අපි බලාපොරොත්තු වෙන හීනවලට යන්න. ඒ හීන අපේ කරගන්නයි අපි කැමති. එහෙමනම් හරි සාර්ථකත්වයක් ගොඩනගා ගන්න හොඳම ක්‍රමේ තමයි දේවල් කිය ඉන්නේ නැතුව, ප්‍රදර්ශනය කර ඉන්නේ නැතුව, බොරුවට උඩ පැන පැනින්න නැතුව, හොඳ සැලැස්මක් තුල, හොඳ පදනමක් තුල යන එක තමයි අපි කරන්න ඕනේ. සාමාන්‍ය මනෝවිද්‍යාවේ කතාවක් තියෙනවා. හොඳ සැලැස්මක්, හොඳ පදනමක් තුල ඉන්න මෝඩයෙක්ට උනත් පුළුවන්ලු හොඳ සැලැස්මක්, පදනමක් නැති බුද්ධිමතෙක්ව පරාජය කරන්න. කියන්නේ සමහරක් අයට IQ එක ඉපදෙද්දිම හම්බෙලා තියෙනවනේ, ජීන්ස් වලින් ජානමය ලැබීම් තියෙනවනේ. එහෙම බුද්ධිමතෙක්ව වුණත් එකපාර පරාද කරලා දාන්න පුළුවන් කියලා කියනවා. හොඳ සැලැස්මක් සහ පදනමක් තියෙන මෝඩෙක්ට උනත්. ඒ කියන්නේ හොඳ සැලැස්මක්, හොඳ පදනමක් අපේ ජීවිතේට තියෙනවමයි කියන්නේ අපි අනිවාර්යයෙන්ම දිනනවා. ඒ දිනෙන එක නතර කරන්න කාටවත් බෑ. ඒ හින්දායි ඔබට ආදරෙන් කියන්නේ ජීවිතය තුළ මමත් ගොඩාක් දිනා ගැනීම් කරලා තියෙනවා. ලේසියෙන් ආවේ නෑ. කෙනෙක් කිව්වොත් ෆාදර් කොච්චර ලකීද ෆාදර්, කොච්චර වාසනාවන්තද කියලා කිව්වොත් මම මුලින්ම කියන දේ තමයි ලක් එක ෂුවර් කරන්නේ නැහැ. වාසනාවන්තයි කියලා මම එතනින් අතාරින්නේ නැහැ. දේවල් වාසනාවට ලැබෙනවනේ කියලා මම අතාරින්න ලෑස්ති නැහැ. හැම දෙයක්ම මම ඇචීව් කරගත්තේ, උපයගත්තේ අමාරුවෙන්, මහන්සියෙන්. ඒ වෙනුවෙන් වැඩ කරලා, ගොඩාක් කැපකිරීම කරලා. ඒ හින්දා වෙන්නත් ඇති. මම ගොඩක් වෙලාවට හිතනවා මම ආස සැනසීමෙන් ඉන්න. සරලව නිදහසේ කාලය ගත කරන්න අර ස්ට්‍රගල් කරපු හින්දාත් වෙන්න ඇති. අද දවසේ එක්තරා මිනිස්සෙක්ව මට හම්බ වෙනවා. මේ කෙනා මගෙන් ඇවිල්ලා අහනවා ලස්සන ප්‍රශ්නයක්. ෆාදර් පොත් ලියනවා. ඒ වගේම ෆාදර් පොඩි වීඩියෝස් දානවා. කොහෙන්ද ෆාදර් මේ අදහස් ටික එන්නේ? කොහෙන්ද ඒ අදහස් ගලාගෙන එන්නේ? සාමාන්‍යයෙන් ඔයා වගේ තරුණ ස්වාමි කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. එච්චර පරිණත අදහස්, හොඳ වියත් අදහස්, ජීවිතේට වටිනාකමක් එකතු කරන දේවල්, සරල පාඩම් එකපාර හිතට වදිනවා සමහරක් දේවල්. ඉතින් කොහොමද ෆාදර් ඒ වගේ දේවල් එන්නේ? මොකක්ද ඒ ඉන්ස්පිරේෂන් එක? දෙයියෝ වැඩ කරන මෙහින්දාද? මොකද්ද ෆාදර්? ඒතර මම ඒ කෙනාට කියපු දේ තමයි I have struggled lot. මම ගොඩාක් අමාරු කාලවල වල ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ඒ එක්ස්පීරියන්ස් මව ජීවත් කරනවා. ඒ අත්දැකීම් වලින් මට මාර පන්නරයක් දෙනවා, එන හයියක් දෙනවා ඉස්සරහට යන්න. ඒ නිසා ඔබ දාගන්න පදනම ගොඩාක් වැදගත්. ඒ පදනම ගොඩාක් වැදගත්. මගේ ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒක අපි හොඳටම මතක තියාගෙන යන්න ඕන කාරණාවක්. ඒ නිසා අද දවසේ මම හොඳ ආරාධනාවක් කරන්නම් ඔයාලා හැමෝටම.
ජීවිතේ පදනම හදාගනිද්දී ජීවිතය ගැන සැලසුම් කරද්දී අමාරුම පාර තෝරගන්න. බලව අමාරු විදාන්න යනවා නෙමෙයි ආ. හරිද? වැරදි හිතන්න එපා. නමුත් අමාරුම පාර තෝරගන්න. මොකද ඒ අමාරු පාරවල් වල යන මිනිස්සු ප්‍රමාණය හරි අඩුයි. ඒ හින්දා අවස්ථාවක් ඔබට ලැබෙනවාමයි. මිනිස්සු ගොඩක් වෙලාවට හොයන්නේ ෂෝට් කට්ස්, කෙටි පාරවල්. කෙටි විදිවලින් ඉක්මන් විදිවල් වලින් දියුණු වෙන්න සාර්ථක වෙන්න තමයි සල්ලි හොයන්න තමයි මිනිස්සු ඔට්ටු වෙන්නේ. නමුත් මම අද ඔබට කියනවා ඔබ තෝරගනිද්දී ඔබේ ජීවිතය සැලසුම් කරගනිද්දී පදනමක් දාගද්දී අනිවාර්යෙන් මතක් කරලා අමාරු පාරේ යන්න. ඒ පාරවල් වල ගමන් කරන මිනිස්සු අඩු හින්දා ඇතිතරම් අපිට වේකන්සිස් හම්බ වෙයි. ඇතිතරම් අවස්ථාවන් හම්බ වෙයි. ඔබට අනිවාර්යයෙන්ම අවස්ථාවක් තියෙනවාමයි. එහෙනම් කොච්චර අමාරුණත් කමක් නැහැ. කොච්චර බාධක තිබුණත් කමක් නැහැ. කොච්චර අරගල වලට මුහුණ දෙන්න උනත් කමක් නැහැ. අමාරු පාර හැමතිස්සම තෝරගන්න. ඒ අමාරු පාරේ ඇතුලේ ඔබව හිතාගන්න බැරි විදියට ශක්තිමත්ව ගොඩනගනවා එකක්. ඔබට මාර අත්දැකීම් ප්‍රමාණයක් හම්බ වෙයි අනිත් අයට වඩා. මම මේක අත්දකිනවා මගේ ජීවිතය තුලත් ඒ වගේම සමහරක් ජීවිත තුලත්. වයසට වඩා පැහිලා කියලා කියන්නේ අපිට සමහරක් කලාවට. වයසට වඩා දේවල් දන්නවා කියලා කියන්නේ. වයසට වඩා දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අමාරු පාරවල් වල ගිය මිනිස්සු අනිත් මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. නිකන් ඔහේ පාවෙලා තැනකට එනවට වඩා මේ ගෙන්දගම් පොළේ හොඳට අඩිය තියලා කට්ට කාලා දුවිලි කාලා පැලි කාලා එද්දී මේ මිනිස්සුව හිතා ගන්න බැරි විදියට ලොකු පව එකක් එක්ක හදන්නේ, ලොකු ශක්තියක් එක්කයි හදන්නේ. ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට ඒ පුද්ගලයාව දන්නේම නැතුව ගොඩ නැගෙනවා. ඒ හින්දා තෝරගනිද්දි අමාරුම පාර තෝරගන්න. ලේසි වෙන්නේ නැහැ ගමන. අමාරුයි තමයි. නමුත් ශක්තිමත් යමු. හොඳ සැලැස්මක් දාගමු. හොඳ පදනමක් තියාගමු. අනිවාර්යයෙන්ම අපි හැමෝටම කවදර දවසක සුපිරියටම දිනන්න පුරුදු වෙනවා. හම්බ වෙනවා, අවස්ථාවක් හම්බ වෙනවා. සුපිරියටම දිනන්න ඉඩ ලැබෙනවා. ඒකනේ අවසානයේ ඕන කරන්නේ අපිට. එතනටනේ අපි යන්න try කරන්නේ මේ. එහෙනම් මේ අද දවසේ ඔබ වෙත ගෙන ආපු මේ මොටිවේෂනල් වීඩියෝ එක අල්ලගන්න ජීවිතේට දෙයක් ගන්න මෙතනින් අරගෙන අදම උත්සාහ කරන්න. තවම පරක්කු නැහැ. 2026 ඔබ ඉන්නේ වයස කීවැනි අවුරුද්දද? මේ මොහොතේම උත්සාහ කරන්න, මේ මොහොතේම පටන් ගන්න. තව පරක්කු වෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනට ඔබට ඔබේ ජීවිතය දිනන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබේ. එවනම් එවැනි සුබ ප්‍රාර්ථනා කරනවා. මම ඕන මොහොතක ආශා කරනවා. ඕන මොහොතක සම්බන්ධ කරගන්න, කතා කරගන්න. තව දේවල් ජීවිතයට අවශ්‍ය නම් මනෝවිද්‍යාත්මකව ඔබව මෙහෙවන්න උදව් කරන්න බැඳිලා ඉන්නවා. අනිවාර්යයෙන්ම දිනන්න කැමති කෙනෙක්ට උදව් කරන්න මම ඕන මොහොතක ලෑස්ති. එමුණ අපි නැවත හම්බෙමු. හැමෝටම ස්තුතියි. ජේසුස් පිහිටයි. We are the Grace of God team.